හලෝනේ ඔයාලාද මගේ මූණ දකින්නේ පළවෙනි වතාවට වෙන්නේ නැති. කලින් කිව්වා වගේම අද යන්නේ අපේ මල්ලිලා ගෙදර ඉන්නකෝ මාළුවෙක්. හලෝ යාලට කොහොමද? ඉතින් අද යන්නේ හදිසියෙ සෙට් වුණු මාළුවෙක් අරගෙන එන්න. අපි යන ගමන් විස්තර කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් යාළුවනේ අපි ගමන යන්න පටන් ගත්තා. ගණන් ගන්න එපා මේ මොකද හෙල්මට් එක නම් දාලා නැහැ. හේතුව වැඩි දුරක් යන්නත් නැහැ. යන්නේ ගමේ පාරෙන්. ওই පාරේ වැඩි වාහන එහෙම එන්නේ නැහැ. ඒ හින්දා ඒක එච්චර අවුලක් නැහැ. ඉතින් මාළුවා ගැන කතා කරනකොට මාළුවා ගන්න එන්න කියලා කිව්වේ අපේ මල්ලි කෙනෙක්. ඒගොල්ලෝ එහා පැත්තේ ගෙදර කෙනාද කොහෙද ටැංකිය අස් කරලා ඉවරලා ටැංකිය කැඩිලා හරි මොකක් හරි වෙලා මල්ලිට මාළුවා දීලා තියෙනවා. මල්ලි මාළුවා බාස්කට් එකක දාලා තියෙන්නේ. මට අරගෙන යන්න කියලා කිව්වා. ඉතින් මාළුවා අරගෙන එන්න තමයි යන්නේ. මට කෝල් එකක් දීලා මල්ලි කියපු වෙලාවේ මං එයාගෙන් අහලා බැලුවා මාළුවා මොකෙද්ද කියලා. එතකොට නම් කිව්වේ ගුරාමියෙක් කියලා. මං අහපු විදිහට එයා විස්තර කියපු විදිහට මාළුවා රෙඩ් ෆින් ජයන් ගුරාමියෙක් වෙන්න ඕනේ. රෙඩ් ෆින් කෙනෙක් නම් හොඳයි. මොකද ඒගොල්ලෝ වැඩි හොයාගන්නත් නැහැ. ඔයගොල්ලන්ගේ පැත්ත නම් කොහොමද දන්නේ මේ පැත්තේ රෙඩ් ෆින්ලා හොයාගන්න එහෙම නැහැ. මං හිතන විදිහට එයා කියපු විදිහට රෙඩ් ෆින් ජයන් ගුරාමියෙක් වෙන්න ඕනේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඉතින් යාළුවනේ යන ගමන් වැව සෙට් වුණා. වැව ගාවත් පොඩ්ඩක් ඉඳලා යමු. ඕන් ඔහොම තමයි අපේ වැව පේන්නේ. ඕගොල්ලෝ දන්නවත් දන්නේ මේ පැත්තේ කෙනෙක් නම් දන්නවා. ඉතින් මේ වැව මාබොදල වැව. හරි ඉතින් එතනත් පොඩ්ඩක් ඉඳලා යන්. හලෝනේ ඔයාලාද මගේ මූණ දකින්නේ පළවෙනි වතාවට වෙන්නේ නැති. කලින් කිව්වා වගේම අද යන්නේ අපේ මල්ලිලා ගෙදර ඉන්නකෝ මාළුවෙක්. එයාලා එහා පැත්තේ ගෙදර මාමා ටැංකියක් කරලා තියෙනවා. ඒ මාළුවා මල්ලිට අරන් යන්න කියලා තියෙනවා. මල්ලි අරන් ඇවිල්ලා බාස්කට් එකක දාගෙන ඉන්නවා කියලා කිව්වේ. අපි ඉතින් යන්නේ අද මාළුවව අරගෙන එන්න. අරගෙන ඇවිල්ලා මගේ පොන්ඩ් එකට තමයි මාළුවා දාන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. අද ඉතින් ඔයගොල්ලෝ මගේ මූණ දකිනවා වෙන්නේ පළවෙනි වතාවට මූණ දකිනවා ඇත්තේ. මම වැඩි මූණ පෙන්නන්නේ නැහැ. අද හිතුණා ඉතින් මේ වීඩියෝ කරද්දි මූණත් පෙන්නලා දාන්න. යන ගමන් ඉන්නේ මේ මාබුදුර වැව ගාව සෙට් වුණා. එතන චුට්ටක් හිටියා. එහෙම වින්දලා අපි දැන් යනවා. ඕගොල්ලන්ට වෙන්නේ මම අද යාළුවෙකුත් එක්කගෙන ආවේ. මම ඌවත් පෙන්නන ඌ හැංගිලා ඉන්නේ මේ වීඩියෝ එකට වැඩි එන්නේ නැහැ. ඉන්නකො මෙහෙන් ඉන්නවා යාළුවා. ඕගොල්ලන්ට පේනවා ඇති. ඔය ඉන්නේ. මේක එක තමයි ඉතින් අද ආවේ මේ මාළු අරන් යන්න. වීඩියෝ පාරක් එහෙම ගහ ගන්න පුළුවන්. එතකොට මේ තනියෙන් යනකොට ඉතින් තව කවුරු හරි එක්ක යද්දී වැඩේ කරගන්න අපිට ලේසි. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. දැන් යමු මෙතන හිටියා ඇති. ගිහින් බලමු මාළුවා අරගන්න ටික. හරි ඉතින් යාළුවනේ අපි තැනට ආවා. ওই පල්ලම් බැස්ස ගම මල්ලිලා ගෙදර තමයි තියෙන්නේ. වැව පිටිපස්සට වෙන්න තියෙන්නේ. අපි දැන් ওই වැව මේ වටින් තමයි ආවේ මල්ලිලා ගෙදරට. අපි ඉතින් ගිහිල්ලා බලමු මාළුවා මොකෙද්ද කියලා. හරි යාළුවනේ අපි ආවා. ඕන් ওই බාස්කට් එකේ තමයි මාළුවා ඉන්නේ. අපි බලමු මොකෙද්ද කියලා. අර කලින් ටැංකියේම වතුර වලට තමයි මාළුවා දාලා තියෙන්නේ. වතුර නම් හොඳටම සවුත් වෙලා තියෙන්නේ පේන විදිහට. බලමු මාළුවා මං හිතන විදිහට. හරි යාළුවනේ හිතුවා වගේම රෙඩ් ෆින් ජයන් ගුරාමි පැටියෙක් ඉන්නේ. ඕගොල්ලන්ට පේනවා ඇති වරල් ළඟ එහෙම රතු පාටයි. ඒගොල්ලොන් හොයාගන්න තව විදිහක් තියෙනවා රෙඩ් ෆින් ජයන් ගුරාමිලා හරියටම. මම ඕගොල්ලන්ට ඒක මාළුව අරන් ගියාට පස්සේ කියන්නම්. දැන් මාළුවව දාගමු කවර එකට. මං එද්දි ඉතින් කවරයක් අරගෙන ආවේ මේ මාළුව දාගෙන යන්න පුළුවන් කවරයක්. කවර දෙකක් අරන් ආවා සයිස් දෙකකින්. බලමු ඔය කවරට දාගන්න පුළුවන් මේ මාළුවා. ඕකට අපි දාගෙන මාළුව අරන් ගිහින් ඉවරලා කතා කරමු මාළුවා ගැන විස්තර. ඔය මාළුවා හොයාගන්න තව ලේසි ක්‍රමයක් තියෙනවා. මම ඒක ඕගොල්ලන්ට කියන්නම්. මේ මාළුවා බේසමකට දාලා අල්ලලම් පෙන්නන්නම් ඒ හොයාගන්න ලේසි විදිය. ඒ කියන්නේ ජයනුග්‍රාමයේ පොඩි පැටවුන් පොඩි කාලෙදිම හොයාගන්න ටිකක් අමාරුයි. හරි ඉතින් මාළුවා ඔහොම තමයි ඉන්නේ. අපි මාළුවාව අරගෙන ගිහිල්ලා ඉවර වෙලා කතා කරමු විස්තර. හරි ඉතින් යාළුවනේ අපි යන ගමන් ඉන්නේ. මං හිතුවා වගේ වැඩේ හරි. මං ගෑන් කෝල් එක දීලා අහපු වෙලාවෙත් ඇහුවා. එතකොට එයා කියපු විදිහට මං හිතාගත්ත රෙඩ් ෆින් ජයනුග්‍රාමයක් වෙන්න ඇති කියලා. ඒ වගේම හරි රෙඩ් ෆින් ජයනුග්‍රාමයක් තමයි ඉන්නේ. අපි ඉතින් ඉක්මනට යමු. ගිහිල්ලා ඉවර වෙලා මේ මාළුවා දාගම ඇක්ලිමේට් කරලා දාගන්න ගමන් ඒ විස්තර ටික කතා කරගමු. පොඩි වීඩියෝ කෑල්ලක් ඉතින් අරගෙන ලොකු වීඩියෝ එකක් නෙමෙයි මේක.
හේ යාළුවනේ තව ටිකෙන් බල්ලා පන්නගෙන ඇවිල්ලා ඉස්සරහා රෝදරෙන් පයින්නවා. එහෙන් පැනලා වැටුණා නම් එහෙම ඉතින් ලෙලි පතුරු තමයි යන්නේ. කොහොම හරි ඉතින් මම අර ඔයගොල්ලන්ට කිව්වේ මේ ගමේ පාරේනේ යන්නේ. එහෙනම් ගෙවල් වැඩි සෑහෙන ගෙවල් තියෙනවා. බල්ලෝ එහෙම ඉතින් ඉන්නවා. බල්ලෝ හරියට පාරේ ඉන්නවා. බලාගෙන යන්න ඕනේ. හරි ඔයගොල්ලන්ට පේනවා ඇති මං ආවා ගෙදරට මාළුව අරගෙන. මෙයා පොණ්ඩෙකට තමයි දාන්න ඕනේ. ඔය විදිහට තමයි මාළුවා ඉන්නේ. මං කවරේ මාරු කරගත්තා. අර ඕගොල්ලන්ට මුලින්ම පේති දාගත්ත කවරේ නෙමෙයි ඉන්නේ. ඔන් පස්සේ කවරේ මාරු කරගෙන තමයි ආවේ. ඒ කවරේ පොඩ්ඩක් මදි මෙයාට. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේනවා ඇති පොණ්ඩෙක තමයි මේක. මේක ඇත්තටම කිව්වොත් දැන් අබලන් තත්ත්වේ ඉන්නේ. ඉන්නෙත් ඔය මාළු 3 දෙනා විතර ඉතුරුලා ඉන්නේ. ඔස්කල දෙන්නෙක් ඉන්නවා, ජයන් ගුරාමෙක් ඉන්නවා, පොඩි කාෆ් කෙනෙක් ඉන්නවා. ඒ 3-4 දෙනා විතර ඔක ඉතුරුලා ඉන්නේ. පොණ්ඩෙක අබලන් තත්ත්වේ දැන් තියෙන්නේ. ඕකට ඉතින් පම්ප් එකක් එහෙම දාලා ෆිල්ටර් එකක් දාලා හදලා කරලා ගන්න ඕනේ. ඒකත් මම ඉස්සරහට වීඩියෝ එකකින් අරන් එන්නම්. රැඳිලා ඉන්න channel එක subscribe කරලා bell icon එකටත් පයින් පාරක් ගහලා හැමදාම කියනවා වගේ all දාලා තියාගන්න. හරි ඉතින් අපි දැන් මාළුවව ඇක්ලිමේට් වෙන්න දාගෙන ඉවරයි. ඇක්ලිමේට්ලා ඉන්නේ විනාඩි 20ක් විතර හොඳට. දැන් ඉතින් අපි ටැංකියට දාගෙන බලමු. මට සැකයි මේ අපේ ලොකු ජයන්ගුරාමියා ඔස්කලා දෙන්න මෙයාට කොටයිද දන්නේ නැහැ. අරගොල්ලොන්ගේ සයිස් එක බලද්දි මෙයාගේ සයිස් එක පොඩ්ඩක් පොඩි. ඔහොම දාගම ඉතින් දාගෙනම බලමු කොහොම වෙයිද කියන්න දන්නේ නැහැ. හරි ඉතින් මාළුවා ඔය විදිහට තමයි ඉන්නේ. අතින් දාපු ගමන් ඔස්කලා දෙන්න ආව ළඟට පේනවා ඇති 3-4 දෙනාම එකට ඉන්නවා. එතනටලා බලමු කොහොම වෙයිද කියන්නම් දන්නේ නැහැ. තව පැයක් දෙකක් යද්දි තමයි රඟේ බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් යාළුවනේ මම අර ඕගොල්ලන්ට පෙන්වන්න ඕනින්ද මෙයාව බේසමකට අරගත්තා. ඕගොල්ලන්ට පේනවා ඇති ඔය ගුරාමියාගේ වරල් ළඟ රතු පාටයි. ඒකෙන් ප්‍රධානවම හොයාගන්න පුළුවන් මෙයා රෙඩ් ෆින් ජයන්ට් ගුරාමියෙක් කියලා. තව අමතරව ඕන් ඔය වරල් දෙක අතර උතර කළු පාට මේ නිකන් රවුම වගේ මාක් එකක් පේනවා. මම ඕගොල්ලන්ට ඔතනදී හරියට පෙන්වන්නම් ඇඟිල්ලෙන් රවුම වගේ මාක් එකක් තියෙනවා. ඒකෙන් හොයාගන්නත් පුළුවන් මෙයා රෙඩ් ෆින් ජයන්ට් ගුරාමියෙක් කියලා. ඔය මම මහපට ඇඟිල්ලෙන් පෙන්වන්නේ. ඕන් අතර රවුම වගේ පේන්න තියෙනවා ලාවට. ඒකෙන් හොයාගන්නත් පුළුවන් මෙයා රෙඩ් ෆින් ජයන්ට් ගුරාමියෙක් කියලා. තාම මෙයා පැටියේ කඟල 6ක විතර. ලොකු වෙද්දි ඉතින් හොඳට කලර්ස් හැදිලා එයි. ඔහොම තමයි ඉතින් අතර වීඩියෝ එක හොඳ නැහැ වීඩියෝ එක ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා තියාගන්න. හරි ඉතින් අතර වීඩියෝ එක කොහොම තමයි අනිවාර්යයෙන්ම මාළු පිස්සෝ ටික channel එකත් එක්ක සෙට්ලා ඉන්න. ඉස්සරහට තවත් අලුත් ලස්සන වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.